සුබ දවසක් ඔයාලා හැමදෙනාටම. ඔන්න ඉතින් මම අද හිතුවා ඔයාලා කැම්පස් එක වටේ රවුමක් එක්ක යන්න. එහෙනම් ඉතින් අපි ගිහිල්ලාම බලමු කැම්පස් එක මොනවා වගේද කියලා. ඉතින් ගේට් එකෙන් ඇතුළට එනකොට අපිට ඉස්සෙල්ලම දකින්න තියෙන මෙන්න මේ මේන් බිල්ඩින් එක තමයි. ඉතින් මේ මේන් බිල්ඩින් එක හැදිලා තියෙන්නේ බිල්ඩින් 3ක් එකට එකතු කරලා. ඉතින් අපි ගිහිල්ලා බලමු මොන වගේද කියලා. ඉතින් මේ තියෙන ඇකඩමික් බිල්ඩින් එක ඒකට එහා පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන් ඇඩ්මිනිස්ට්‍රේෂන් බිල්ඩින් එක. එහෙනම් අපි ඉස්සෙල්ලම ගිහින් බලමු ඇඩ්මිනිස්ට්‍රේෂන් බිල්ඩින් එකට. බිල්ඩින් එකේ අතුරට ගියාම ඉස්සෙල්ලම අපිට දකින්න පුළුවන් මෙන්න මේ වගේ ලස්සන ඒරියා එකක්. ඉතින් කැම්පස් එකට එන කට්ටියට නිදහසේ වාඩි වෙලා ඉන්න මෙන්න මේ වගේ තැනක් හදලා තියෙන. ඉතින් මාරම ලස්සනයි මෙතන. සාමාන්‍යයෙන් මෙතනට එන කෙනෙක් ෆොටෝ එකක් ගන්න නැතුව යන්නෙම නැත්තර. මේ බිල්ඩින් එකේ තට්ටු 9ක් බලා ගන්න පුළුවන්. ඉතින් දැන් අපි ඉන්නේ 15ම තට්ටුවේ. අපි ගිහින් බලමු එහෙනම් උඩට මොන වගේද කියලා. නවවෙනි තට්ටුවේ නම් අපිට බලා ගන්න පුළුවන් වෙන ලෙක්චර් හෝල්. ඉතින් මේවා හදලා තියෙන වැඩි පිරිසකට ඉන්න පුළුවන් වෙන විදියට. දැන් අපි ඇවිල්ලා තියෙන්නේ 7 වෙනි තට්ටුවට. ඉතින් මේ 7 වෙනි තට්ටුවෙත් අපිට ඉස්සලා දැක්කා වගේම ලෙක්චර් හෝල් බලා ගන්න පුළුවන්. තව විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මේක අපිට අවුට්ඩෝර් බැල්කනි හදලා තියෙනවා බලා ගන්න පුළුවන්. මම පෙන්නන්නම් ඉස්සරහට මොන වගේද ඒ අවුට්ඩෝර් බැල්කනි කියලා. ඉතින් මේ තියෙන්නේ මම අර කිව්ව අවුට්ඩෝර් බැල්කනි. ඉතින් මෙතන මාරම ලස්සනයි.
දැන් මම ඇවිල්ලා ඉන්නේ 11 වෙනි තට්ටුවට. මේ බිල්ඩින් එකේ තියෙන උසම තට්ටුව තමයි මේක. ඉතින් මේ බිල්ඩින් එකට ගියාම අපිට බලා ගන්න පුළුවන් මම අර කිව්වනේ මේ සම්පූර්ණ බිල්ඩින් 3ක් එකට එකතු වෙලා තමයි මේක හැදිලා තියෙන්නේ කියලා. ඉතින් අපිට මෙතනට ආපුවම මේක බලා ගන්න පුළුවන් මොන වගේද මේක හැදිලා තියෙන විදිය. ඉතින් ඔයාලට පේනවා තට්ටු 3ක් එකට යාවෙලා තමයි මේ සම්පූර්ණ බිල්ඩින් එකම හැදිලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ඔඩිටෝරියම් එක. ඔඩිටෝරියම් එක ගැන නම් ඔයාලා කලින් දැකලා ඇති. මොකද මම කලින් vlog වල පෙන්නලා තියෙනවා මොන වගේද ඔඩිටෝරියම් එක කියලා. ඉතින් මෙන්න මෙහෙම තමයි තියෙන ඔඩිටෝරියම් එක. අපි දැන් ඇවිල්ලා ඉන්නේ කැන්ටින් ඒරියා එකට. ඉතින් අපේ ෆැකල්ටි එකේ කැන්ටින් දෙකක් තියෙනවා. මේක කැන්ටින් එකක්. කැන්ටින් එක ඇතුලේ නම් වීඩියෝ ගත්තේ නැහැ මොකද හරිය නැති නිසා. දැන් අපි ඇවිල්ලා ඉන්නේ දෙවෙනි තට්ටුවට. ඉතින් මේ දෙවෙනි තට්ටුවේ අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ කම්පියුටර් ලැබ්ස්. ඉතින් මෙන්න මේ වගේ තමයි අපේ කම්පියුටර් ලැබ්ස් තියෙන්නේ. දැන් මම මේ පෙන්වන්න යන කොටස විශේෂයෙන්ම වැදගත් වෙන්නේ කොල්ලන්ට. මොකද මමත් කැම්පස් එකට එන්න කලින් ඉස්සෙල්ලම කැම්පස් එකේ හොයපු දේ තමයි කැම්පස් එකේ ජිම් එකක් තියෙනවද කියන එක. ඉතින් මෙන්න මේ වගේ ජිම් එකක් තමයි මේ කැම්පස් එකේ තියෙන්නේ. අපිට සෙල්ලම් කරන්න ඕන කරන හැම මැෂින් එකක් වගේම තියෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ කැම්පස් එකේ තියෙන ලැබෝරටරි බිල්ඩින් එක. ඔය ඉස්සරහින් පේන්නේ බිල්ඩින් එක තමයි. අපි බලමු ගිහලා මොන වගේද කියලා. ඉන්ජිනියරින් ටෙක්නොලොජි කරන ළමයින්ට වර්ක්ෂොප් එතකොට ප්‍රැක්ටිකල් මේ හැමදේම කරන්නේ මේ කියන ලැබෝරටරි බිල්ඩින් එකේ තමයි. ඉතින් වර්ක්ෂොප් ප්‍රැක්ටිකල් වලට අවශ්‍ය කරන හැම මැෂින් එකක් වගේම මෙතන බලා ගන්න පුළුවන් අපිට. වීඩියෝ එකේ අවසානට ඇවිල්ලා තියෙන. ඉතින් මේ වීඩියෝ එක මම කලින් රෙකෝඩ් කරපු වීඩියෝ එකක්. නමුත් මම දැම්මේ නැහැ මොකද මේ රටේ පැවති තත්ත්වෙත් එක්ක. ඉතින් මට මේ වීඩියෝ එකට මේ කොටස එකතු කරන්න හිතුනේ. දැන් අපේ මේ වෙලාවේ ඉන්නවා A level කරලා තව කොටසක් ඉතුරු වෙලා ඉන්න ළමයි සෙට් එකක්. ඉතින් මෙයාලට මේ තත්ත්වෙත් එක්ක තමන්ගේ වැඩ කටයුතු කරගන්න මේ වෙලාවේ ප්‍රශ්න ඇති ඒ වගේ. ඉතින් තමන්ට පුළුවන් විදියට ඒ ළමයිට උදව් කරන්න. ඒක තමයි මේ වෙලාවේ කරන්න තියෙන හොඳම දේ. එහෙනම් ඉතින් හැමෝම පරිස්සමින් ඉන්න. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.